Welcome to Life with Oshi YouTube channel. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද හරියටම වෙසක් පොය දවසේ වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඔයාලා දන්නවද මේ පූජා කරලා තියෙන හැම මලක්ම අද අපේ ගෙදරින්ම තමයි හොයාගන්න පුළුවන් උනේ. ඉතින් ගොඩාක් සතුටුයි. අද එක එක වර්ගයේ ඔළු මල් සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මට පුළුවන් වුණා. අද ඉතින් අපේ තුවා පන්සල් ගිහලා ඒ යන ගමන් දන්සලුත් වඳිනවා කියලා. ඒ වුණාට මේ බලන්නකො වැස්ස හොඳටම වහින්න ගත්තා. හැබැයි ඉතින් දන්සල් කරන අය සුමන සමන් දෙවියන්ට බාර වෙලා ඒ කන්නලව් අහලා වගේද මන්දා දන්සල් පටන් අරගන්න වෙලාව වෙනකොට මේ වැස්ස පායලා හොඳට අවුව තිබුණා. ඉතින් සුමන සමන් දෙවියන්ට බාර වෙලා කරන කිසිම දෙයක් වරදින්නේ නැහෙනි. මට හිතුණා දන්සල් කරන අය අනිවාර්යයෙන්ම බාර වෙලා තමයි මේ දේවල් කරන්නේ නැත්තේ කියලා. අම්මා අඳුරන කට්ටියක් බත් දන්සලක් කරනවා කියලා අපිට ඒකට එන්න කියලා කිව්වා. ඉතින් මේ බලන්නකෝ ඔයාලා පිළිගන්නවද මේ පාර තියෙන්නේ කුරුවිට ටවුන් එක පිටිපස්සේ කියන්නේ ප්‍රධාන ටවුන් එකට පිටිපස්සේ හරිම ලස්සන මේ වගේ ගම්මානයක් තියෙනවා කියලා දැක්කහම හරිම පුදුමයි. වෙලේ ආය තියෙනවා ඔය යන වතුර පාරේ මිනිස්සු නානවා. ඉතින් ටවුන් එකත් එක්කලා එක කිලෝමීටරයක්වත් නැති මීටර ගානකින් මේ විදිහට වෙනස් පරිසරයක් තියෙනවා කියන එක හරිම පුදුම දෙයක්. ඔය ඈත පේන කොඩි පේන හරිය තමයි අපිට දන්සල තිබුණේ. දන්සල් වඳින්න යනකොට අපි ගිය වීල් එක කැඩුනා. ඉතින් ඒක හදන ගමන් අපි ගිහින් දන්සල් වැන්දා. ඉතින් ඒක හැදුවේ අපේ මල්ලේ අයියයි. ඉතින් ඒ දෙන්න ඒක හදලා කාලා එනකන් අපි මේ කුරුවිට ටවුන් එකට වෙලා කට්ටියත් එක්කලා එයාලා එනකම් බලාගෙන ඉන්නවා. ඔහොම තමයි ඉතින් හැම වෙලේම අපි හිතන දේ වෙන්නේත් නෑ. වෙන දේ හිතා ගන්නත් බෑනේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට හම්බුණා උණු කඩල දන්සලක්. මේකත් මාරම රසට තිබුණා. ඉතින් අපි දන්සලේ පවත්වපු අයටත් හදවතින්ම ස්තුතිවන්ත වෙලා දන්සල භුක්ති විඳා. දැන් අපි මේ ඉන්නේ දෙල්ගොම රජමහා විහාරේ. මෙන්න මෙතෙන්ට ශ්‍රී පාදයේ වෙනදාට නම් පේනවා. කෝඩෙන් වැහිලා හින්දා අද පේනුනේ නැහැ. මේ දෙල්ගොම රජමහා විහාරේ තමයි කුරහන් ගලක දන්ත ධාතුන් වහන්සේ හංගලා තියලා තිබුණේ. ඉතින් ඒ කුරහන් ගල අදටත් දකින්න පුළුවන්. මම ඒව වීඩියෝ කරන්න ගියේ නැහැ. කලින් නම් ගහලා තිබුණා ඡායාරූප ගැනීම තහනක් කියලා. මේ සැරේ එහෙම බෝඩ් එකක් දාලා තිබුණේ නැහැ. ඒ වුණාට මට හිතුණා ඒක වීඩියෝ කරන එක වැරදි වැඩක් කියලා. ඉතින් මම ඒක වීඩියෝ කරේ නැහැ. ඔයාලත් පුළුවන් වෙලාවට මෙතනින් යනකොට ඇවිල්ලා බලන්නකෝ. ඇත්තටම මේ වගේ දේවල් අපි S2 දකින්නම ඕනේ. ඔන්න ඊට පස්සේ අපිට හම්බුණා සීනි සම්බල් පාන් එක්කලා රසම රස තේ එකක් දෙන දන්සල. ඉතින් මේ පොලිමේ හිටියට පොලිම ටට්ටක් ගාලා යනවා. ඉතින් ඔය බලන්නකෝ අපේ මල්ලි අපිටත් කලින් ගිහිල්ලා කොහොම හරි අරගෙන කනවා අපිට පෙන්න. ඉතින් අපිටත් මේ කොහොම හරි රසම රස පානුයි උණු තේ එකකුයි හම්බුණා. ඔන්න ඊට පස්සේ අපි ගියා පන්සලකට. මේ පන්සලේදී නම් අපිට විශේෂ දන්සලක් හම්බුණා. ඒ තමයි මල් දන්සල. ගොඩක් වෙලාවට අපි පුළුවන් හැම වෙලාවකම වගේ මේ පන්සලට එනවා ඇවිදින්න යනකොට. ඒ කියන්නේ වෙස්සක් එකට පොසොන් එකට වගේ මේ පන්සලට එනවා. ඉතින් මේ පන්සලට එන හැම දවසකම මට මතක් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ පන්සලට මං ඉස්සර ඉස්කෝලේ යන කාලේ එනකොට මගේ යාළුවෙක් හම්බුණා. ඉතින් ඒ යාළුවා හැමදාම වගේ ගොඩාක් වෙලාවට මේ පන්සල් එනකොට එයාව මේ පන්සල් යන මග හම්බෙනවා. ඒ වුණාට එයා හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් වෙලා අපිව දාලා යන්න ගියා. ඒ කියන්නේ අපි හරියටම 11 වසර විභාග ලිව්වට පස්සේ. ඉතින් හැමදාම මට මේ පන්සලට එනකොට එයාව හම්බෙච්ච හැටි ඒ දේවල් හැමදේම මතක් වෙනවා. දැන් නම් එයා හොඳ ආත්මයක ඉපදිලත් ඇති.
ඉතින් එහෙම ඉපදිලා නැතත් හොඳ ආත්මයක ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔය බලන්නකෝ අපේ අක්කගේ කෝලම. ෆෝන් එක අරගෙන තනියෙන් යන්න ඕනි කියලා තමයි ඔය යන්නේ ලොකු අක්කත් එක්ක යාගේ රණ්ඩු කර කර. ඔන්න ඉතින් ඒ පන්සල් ගිහිල්ලා ඉවර වෙනකොට ටිකක් හවස් වුණා. ඉතින් ඒ මගත් අපිට හම්බුණා රස සව් එකක්. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ආවා. දැන් නම් ඉතින් ඔන්න මේ තියෙන්නේ අපේ ගෙදර වෙසක් තමයි. මෙන්න මේ ඕලු මල නම් හැදුවේ අපේ තාත්තා. යා සාමාන්‍යයෙන් හැම වෙසක් එකටම වගේ මේක හදනවා. ඉතින් හරිම ලස්සනට ඒක තිබුණා. අද මට සතුටම මොකද දන්නවද? අද ගෙදර මේ හැම වෙසක් ඕඩුවක්ම හැදුවේ මම හැදුවේ නෙවෙයි ඇලෙව්වේ. ඉතින් ලස්සනට තිබුණා නේ වුණාට මට ඒ ඔක්කොම වීඩියෝ කරන්න විදියක් නැහැ. අර බල්බ් එළියත් එක්කලා ඒකේ ලස්සනක් පේන්නේ නැතෝ වගේ තිබුණා. ඉතින් මම ඒක වීඩියෝ කරේ නැහැ. ඔන්න ඊට පස්සේ ඉතින් අපි කට්ටිය වෙනසකටත් එක්කලා නිලාකෝරු පත්තු කරා. අපි හැමෝම ඉතින් හරිම ආසාවෙන් මේක කරේ. ඇත්තටම ගොඩක් සතුටුයි පවුලයත් එක්ක මේ විදිහට ඉන්න තියෙනකොට. ඔන්න ඉතින් තාත්තයි මල්ලි ඊට පස්සේ ඉතින් වැඩ දාන්න යනවා. මේ අතේ තියාගෙන හස්කෝරු පත්තු කරනවා. හැබැයි ඉතින් ඒක හොඳට පත්තුත් වුණා. ඊට පස්සේ අපි බවර චක්‍ර තිබුණා. ඉතින් පාරේ තියලා ඒවා පත්තු කරා. ඉතින් අද දවසේ මේ විදිහට ගෙවලා ඉවර වුණා. ටිකක් මහන්සි ඒ වුණාට හිතට පුදුමාකාර තරම් සතුටක් තියෙනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ මේ වගේ දේවල් අපේ ජීවිතේ තියෙන්නම ඕනි. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. වෙනද වගේම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.